අසේනි ඇයි මේ තරම් රෑ වුණේ? ඔයා අද රෑ වෙනවා කියලා මට කෝල් එකක්වත් දුන්නේ නැහැ. අද මැනේජර්ගේ බර්ත්ඩේ එක මාදව. රෑ අපේ සෙක්ෂන් එකට පොඩි ට්‍රීට් එකක් හම්බ වුණා. ඒකයි ලේට් උනේ. කෝල් එකක්වත් ගන්න බෑ. මහා හයියෙන් සවුන්ඩ්ස් අනේ වටේම. හැබැයි ඉතින් හොඳට එන්ජොයි කළා. අසේනි කිව්වේ හරිම උචාරුවෙන්. අසේනි හම්බ කරන නිසා කෙල්ල හිටියේ ඒ ගැන උඩඟු කමින්. මාදව ඩිලිවරි බෝයි කෙනෙක් විදිහට සේවය කළ කාලයේදී ඇක්සිඩන්ට් වෙලා දකුණු අත කැඩුනා. එදා මෙදා තුර ඔහු ගෙදරට වෙලා ඉන්නේ කරපු රස්සාවක් නැති වුණ නිසා. කොල්ලයි කෙල්ලයි දෙන්නම මේ ගමුවේ නිසා දැනට බෝඩ් වෙලා හිටියේ නුගේගොඩ කිට්ටුව ඇනෙක්ස් එකක. රෙන්ට් ගෙවන්නයි කෑම බීම වලටයි වියදම් කළේ අසේනි. මාදවගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ අසේනි එයාව අවතක්සේරු කරන්නත් ප්‍රතික්ෂේප කරන්නත් පටන් ගත්තා. මාදව අදත් මං ගෙදර එන ටිකක් රෑ වෙයි. ඔයා කාලා නිදාගන්න. අසේනි මොන මගුලක්ද මේක? තමුන් වැඩ කරන්නේ කම්පැනි එකකද නැත්නම් කොට්ටු කඩේකද? හැමදාම මහා රෑ වෙලා එන්නේ. මටත් ඉවසීමේ සීමාවක් තියෙනවා. අනේ මේ මාදව නවත්ත ගන්න ඔයාගේ කියවිල්ල. හිතුවද ඔයා වගේ කොත්තු කඩවල වල වැඩ කරන්න මම A level ෆේල් කියලා? නිකමෙක් බැඳගත්තේ නැත්තම් මම අද හොඳ තැනක. ඇත්තද නෝන හාමු? අපරාධනේ. දැනටත් පරක්කු නෑ. හොඳ අත්තක් අල්ලගන්න බලන්න ගිහිල්ලා. අසේනි මාදවට ඔරවලා හෑන්ඩ් බෑග් එකත් එල්ලගෙන ඇඟට හිර ටයිට් ඔෆිස් කිට් එකෙන් එළියට බැස්සේ කොල්ලව ගානකටවත් නොගෙනම. මාදවගේ හිත පුපුරාන තරමට රිදුම් දුන්නා ඇගේ හැසිරීම. මාදව good morning. good morning ශාරදා ආන්ටි. good morning. මං ආවේ අසේනිගේ බීටර් එක පොඩ්ඩක් ඉල්ල ගන්න කියලා. අසේනි නම් වැඩට ගියා ශාරදා ආන්ටි. පොඩ්ඩක් කුස්සියට ගිහින් බලන්නකෝ. ඇත්තටම මම දන්නේ නෑ කුස්සිය බඩු තියෙන තැන්. ශාරදා කුස්සියට ගොස් යලි පැමිණියේ බීටර් එකත් අතැතිව. මාදව ඔයාට කෑම නැද්ද? කුස්සියේ කෑම හදපුව නෑනේ. මම කිරි එකක් බිව්වා ආන්ටි. ලේසියට දවසම බඩගිනි වෙන්නේ නෑ. මාදව කිව්වේ මුසාවක් බව ශාරදාට වැටහුණා. බොරු කියන්න එපා ළමයෝ. ඔය වයසේ කොල්ලෙකුට දවල් දවසම නොකා ඉන්න පුළුවන්ද? ඉන්න. මං ඔයාලගේ ෆ්‍රිජ් එකෙන් මොනවා හරි අරන් ඔයාට හදලම යන්නම්. ශාරදා හදපු උණු පරිප්පු හොද්දයි කොච්චි සම්බෝලටයි මාදවට යකෙක් කන්න තරමේ බඩගින්නක් ආවේ දැනුණු සුවඳ නිසාමයි. ගොඩක් ස්තුතියි ආන්ටි මේ උදව්වට. මට මේ ලෙඩ අතත් එක්ක කෑම ටිකක්වත් හදාගන්න අමාරුයි. අසේනි කවදාවත් උදේට උයලා යන්නේ නැද්ද මාදව? උයනවා කලාතුරකින් නිවාඩු දවස්වලට. එදායින් මතුවට සතිය දිනවල ශාරදා මාදවට කෑම හදලා ගෙනත් දෙන්න පටන් ගත්තා. ශාරදාගේ හස්බන්ඩ් නැති වෙලා නිසා එයා හිටියේ මහල් නිවසේ තනියම. තනිකම පාළුව නැති කරගන්න එයා දවල් දවසට මාදවගේ ඇනෙක්ස් එකට ඇවිත් හින්දි ෆිල්ම්ස් බලන්න පෙළඹුණා. දිනක් එවැනි අවස්ථාවක අසේනි ලෙඩ වෙලා හදිස්සියෙම ගෙදර ආවා. ශාරදා ආන්ටි ඔයා මොකද මම නැති වෙලාවට අපේ ඇනෙක්ස් එක ඇස්ස කරන්නේ? මට නේබර්ස්ලා කිව්වා මෙතන සිද්ධ වෙන පැටිකිරිය. මොන පැටිකිරියද අසේනි? අනික ඔයාටවත් මටවත් අයිතියක් නෑ ශාරදා ආන්ටිට මේ එන්න එපා කියන්න. අපි ඉන්නේ එයාගේ ගෙදරක. ඔව් මම මැරිලා ඉපදුන්නේ නෑනේ. ඒක අමතක වෙන්න. අපි මෙහෙ ඉන්නේ පිනට නෙවෙයිනේ මාදව. මම නිසා ඔයාලා ආගියු කරගන්න එපා මාදව. අසේනි මම යන්නම්. දැන් හරිනේ
සතුටුද ඔයාට? ශාරදා ආන්ටි තරහ කරගත්තු එකෙන් හෙට උදෙන්ම එළියට බහින්නයි වෙන්නේ මෙහෙන්. හරි. ඒක හෙට බලාගමුකෝ. කොහොමත් අපිට නිගම්බු යන්න වෙනවා මහගෙදර. එතකොට ඔයාගේ රස්සාව? මට තවදුරටත් මේ හැටි මහන්සි වෙන්න බෑ මාදව. බස් එකටම තැලිලා පොඩි වෙලා දිය වෙනවා. මම දැන් ඉන්නේ ඒකට සුදුසු සිටුේෂන් එකක නෙවෙයි. ඇයි අසේනි? ඔයා අසනීපෙන්ද? මේ ටිකේම මූණත් හෙට්ටු පාටයි. අසේනි මාදවගේ අතගෙන එයාගේ කුස මත තැබුවා. මාදව මම ප්‍රෙග්නන්ට්. සතුටක් වෙනුවට මාදවගේ ඇස් විමතියෙන් පෙළුණා. ඇයි මාදව? ඔයාට සතුටු නැද්ද? අපි මැරි කරලා අවුරුදු 6කුත් වුණා. දැනටත් මට ඒ සතුට පරක්කු වෙලා ලැබිලා තියෙන්නේ. සතුටු වෙන්න පුළුවන්. මට රස්සාවක් කරගන්න පුළුවන් නම්. මාදව අපි සෙපරේට් වෙමු. අසේනි කාමරය තුලට පිවිසියේ කඳුළු පිරි දැනෙතින් යුතුව. ඇය පසුදා කුලේ නිවසින් පිටව ගියා. මාදව අසේනි ගෙදරින් ගියේ මම නිසාද? අපෝ නැහැ ශාරදා ආන්ටි. එයාට වෙන ලෝකයක් තියෙන බව මම මුලින් ඉඳන් දැනගෙනයි හිටියේ. මාදව ගැන අනුකම්පා සිතුණු ශාරදා ඔහුට තම නිවසේ දිගටම රැඳීමට ඉඩ හසර ලබා දුන්නේ ඇයට දරුවන් නොමැති නිසා.